ඒකාබද්ධ විපක්ෂයේ කිරුළපනදී පවත්වන මැයි රැළිය පිළිබඳව අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී මෙලෙස අදහස් පළ වුණා. නිර්ව්‍යාජ අහිංසක සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයෝ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට එළවෙලව ගහනවට විරුද්ධ ජනතාව කොතනටද රැස් වෙලා ඉන්නේ කියන එක හෙට උදේට බලන්න පුළුවන්. පැය කීපයයි ඉවසගෙන ඉන්න තියෙන්නේ. කිරුළපනට ඓතිහාසික ජනගගක් ගලනවා. ඒක නවත්තන්න බෑ. සියලු තහංචි දැම්මා. හැබැයි තහංචි දාන්න වෙන්නේ මොකද්ද? ජනතාව කිරුළපනට එන එක නවත්තන්න බෑ. පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් එදා මෙදා තුර නොගිය විශාල උද්‍යෝගයකින් කිරුළපනට එන්නේ සල්ලි දීලා නෙමෙයි හදවතින් එන්නේ මේ රටේ පීඩණයට හසු වෙච්ච ජනතාව. සමෘද්ධි ව්‍යාපාරයේ මේ මැයි රැළිය වෙනම පවත්තලා අපි 12ට පිටත් වෙනවා කිරුළපනේ මැයි රැළියට. මොකද ඒක තමයි ආණ්ඩුවට විරුද්ධව හඬ නගන එකම විරුද්ධ පක්ෂයේ තියෙන ප්‍රධාන රැළිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රක්වාන ආසනයේ මේ රැස්වලා සිටින සියලුම නායකයෝ ටික අපේ අත් ඔසවලා අපි ප්‍රකාශ කරනවා අපි යන්නේ කිරුළපනට කියලා. සංඝවේද ගුරු ගොවි කම්කාරෝ සියලු බලවේග අපි කිරුළපනට යනවා. ඒක වළක්වන්න සක්කාරයටවත් බෑ. අපි යන්නේ කිරුළපනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ලේදී පවත්වන මැයි රැළිය පිළිබඳව අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී මෙලෙස අදහස් පළ වුණා. 2015 මේ දිනේ සමරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හයිඩ් පාක් පිටියේදී වාමාංශික ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ කිරුළපන ක්‍රීඩාංගණයේ තිබ්බා. දෙගොල්ලම එකතු වෙලා සංධානයට තරම් කළා. මන්ත්‍රීවරු 95ක් පාර්ලිමේන්තුවේ ජයග්‍රහණය කළා. ඒ මට්ටමට එන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඒක නිසා දැන් මෙවර මේ දිනේදී දැන් දෙකක සංධානයේ විවිධ දේශපාලන පක්ෂ මේ දින රැලි පැවැත්වුවාට මේ සිළු දෙනාම සංධානයේ සමාජික. බෙසිල් රාජපක්ෂ මහත්මයා කිරුළපනේ මේ රැලියට සෙනග එකතු කරන්න ජනහමු තියාගෙන ගාල් දිස්ත්‍රික්කේ ගියා. අපි බෙසිල් රාජපක්ෂ මහත්මයාට අපි විරෝධතාවය පළ කරා. පක්ෂයේ එකවර කාලා දෙවෙනි පාටත් කන්න මම හිතන්නේ දැන් ආපස්සට ඒ ආගමනය තියෙනවා. ඒ ආගමනය තුල මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක හිටපු විශාල පිරිසක් නැවත මෛත්‍රීපාල සිසිල් මැතිතුමත් එක්ක එකතු වෙමින් පවතිනවා. UMP අභියෝගයක් කරන්න දෙයක් නැහැ. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ නායකයා ආණ්ඩුවේ නායකයා නොවෙන්න ඒගොල්ලන්වත් බලයක් නැහැ. ඉතින් ඒක නිසා පක්ෂය රැකගන්න පුද්ගලයන් රකින්න බෑ. අනේ නිසා සිරුල පළඳින්න නම් යන්න ඕනේ. ගාල්ලටයි යන්න ඕනේ. අපි යන්නේ ගාල්ලට. අපේ සුළු ජාතින්ට ආදරය කරන නායකයෙක් හැටියට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් එක්ක ඉදිරි ගමන යන්න ඕනේ නිසා අපි ගාල්ලට ගිහින් මේ රැළිය අතිවිශිෂ්ට ලෙස සමරන්න ඕනේ. කෑගල්ලේ රාජ්‍ය සභා සභාපතිවරු 9 දෙනෙක් එක්ක මන්ත්‍රීවරුත් එක්ක රංජිත් සියඹලාපිටිය ඇමතුමත් එක්ක මේ රැළියට අපි යන්නේ ගාල්ලට. LTT නැති වෙලා තියෙන ආපහු එන්න බෑ. වෙම් ටෙලියට දිස්නේ විස්තර සඳහා 13:23ට අමතන්න. You're watching Ada Derla 24/7. මේ දින පෙළපාලිවලදී භාවිත කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ අනුරු සකස් කර තිබුණේ මුදල් ගෙවීමෙන් පසුව බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අදාළ අනුරු සකස් කිරීමට රාජ්‍ය සම්පත් යොදාගත් බවට එල්ලවන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින්. මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් පස්සෙහාල ප්‍රදේශීය ආයතනයක් තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ අනුරු සකස් කරමින් සිටින බවට ලද තොරතුරක් මත ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එම ස්ථානයේ වටලනු ලැබුවේ ඊයේ දිනේදී. මේ දින පෙළපාලිවලට රැගෙන යාම සඳහා මෙම අනුරු නිර්මාණය කරමින් තිබූ බව එහිදී ප්‍රකාශ වුණු අතර රාජ්‍ය ආයතනයක් මෙලෙස දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා භාවිත කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එහිදී ප්‍රශ්න කර සිටියා. අපි රාජ්‍ය දේපොළ විනාශ කෙරුවයි කියලා තමයි හිතපු ආණ්ඩුව එළෙව්වේ. මේ එක එක්කෙනාට මඩ ගහන ඒවා මේ නිෂ්පාදනය කරුවා කියලා වලට සල්ලි හම්බෙන්නේ නැහැ නේද? ඉරිදා මැයි පෙළපාලියේ යම් ලෙසකින් හරි මේ රූප භාවිතා කළ අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාර්යවසම් වක් කියන්න ඕනේ. මේ සම්බන්ධයෙන් අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා. දැන් මධ්‍යම සංස්කෘතික අරමුදල දෙන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ අකිල විරාජ් කාර්යවසම් තමයි ඇමති ජනාධිපතිතුමාට කියනවා මේක පරීක්ෂණයක් යටතේ යන්න කියලා. මොකද හිටපු ජනාධිපතිතුමාගේ ගෞරවය ආරක්ෂා කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකීමක්. ඒක නිසා එතුමාගේ ප්‍රතිරූපයට හානි කරන යම්කිසි දෙයක් එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙක්ගේ පාලනය යටතේ තියෙන ආයතනයක සිද්ධ වෙනවා නම් ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන්න කියලා අපි ජනාධිපතිතුමාගෙනුත් අපි ඉල්ලීම කරනවා. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා දැක්වුවේ
මෙවන් ප්‍රතිචාරයක්. ඒ ස්ථානයේ ඕනම කෙනෙකුට මිලදී ගන්න පුළුවන් ඕනම අනුරුවක් මුදල් ගෙවලා. මට දැනගන්න ලැබිලා තියෙන විදිහට එහෙම තමයි ඒක මිලදී අරන් තියෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් අපි දැනුවත් වෙලා තිබුණේ නැහැ. මේ මැදින රැලි වලට වෘත්තීය සමිති නායකයන්ගේ විවිධ විදිහට අනුරු වෙන්න පුළුවන්, ප්‍රදර්ශන රත වෙන්න පුළුවන්. ඒවා සහභාගී වෙනවා. රජයේ මුදල් හෝ රජයේ ආයතන හෝ කිසි විටකත් අපි වැරදියට පාවිච්චි කරලා නැහැ. ඒ නිසා මම කියනවා ඒක වැරදි ප්‍රචාරයක්. ඒ නිසා මේ නිවැරදි කර යුතුයි. ඒකාබද්ධ විපක්ෂය යන නම භාවිත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා විසින් ජනමාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කිරීම පිළිබඳව කරුණු විමසා බැලීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. ඒ අනුව එළඹෙන සඳුදා පෙරවරුවේ විශේෂ අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය අද නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක දැක්වුවේ ඒකාබද්ධ විපක්ෂය යන නම භාවිත කිරීම වාරණය කිරීමේ සහ පාලනය කිරීමේ කිසිදු අභිලාෂයක් රජය සතුව නොමැති බවයි. මේ අතර LTTE සංවිධානයට යලි හිස එසවීමට කිසිදු අවස්ථාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍ය සංසදයේ 20 වන සංවත්සරයට අද කොළඹදී එක්වෙමින්. අද මේ රටේ මේ නිදහස් මාධ්‍ය වාතාවරණයට ඉතින් ලොකුම තර්ජනය එන්නේත් මාධ්‍යයෙන්. මම මේ බැලුවාම මං හිතුවා මේ රටේ අයියෝ මොකද්ද වෙන්නේ දැන් ආපහු කොටි එනවද දුටුගැමුණු රජුරෝ ඉන්නවද මොකද්ද කියලා. මේ අයිලන්ඩ් පත්‍රේ සන්ඩේ අයිලන්ඩ් එක නෙමෙයි. ඒක අත්තුතුමා හොඳයි. සම්බන්ධ නද ස්ටෝමිංగ్ ආමි කැම්ප් ප්‍රෝබ් හෂ්ටප් හඳුන් නදුගේ මේ කඩාගෙන ගිහින් දැන් කියවුවාම LTT රිවයිවල් බිඩ් කන්ෆර්ම් TNA youth leader arrested. දැන් බලන්නකො මේගොල්ල කඩා පනිනවා හමුදා කඳවුරු වලට LTT එනවා මොකද්ද වෙන්නේ අයියෝ දුටුගැමුණු රජුරෝ ආපහු එන්න කියලා කියනවා. ඕකනේ මේක හැදුවේ මේ දිනෙට. ඉස්සෙල්ලම දැම්මේ අද පත්‍රයේ දැම්ම වැට් බෝම්බේ. වැට් බෝම්බේ මාධ්‍ය අතේ පිපිරිලා ඒ වෙනුවට ශ්‍රී ලංකා ගුවන් සේවයේ ණය බිම් බෝම්බේ ආවා. ඒක අදන් යන්න බෑ නේගොල්ට. සම්බන්ධන් මැතිතුමා ඒ සිද්ධියෙන් පස්සේ මට කතා කරා මං කිව්වා එන්න කොළඹට ආවම ආව හම්බෙලා කරුණු කියන්න කියලා. කොළඹට ආව මං ඇහුවා සම්බන්ධන් ඔයාලට හමුදාවට බැඳෙන්න ඕනද? ඔයා බැඳුනොත් මට දෙන්න පුළුවන් බ්‍රෙවේ කර්නල් නැත්නම් කර්නල් ඉන් චීෆ් තනතුර විතරයි. එත් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එතකොට විරුද්ධ පක්ෂ නායකයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකට සෙලියුට් කරනවා. මේගොල්ලෝ සෙලියුට් කරගෙන yes sir no කියනකොට වැඩක් කරන්න බෑ. ඉතින් මොකද්ද මේ ප්‍රශ්නේ කියලා ඇහුවා. ඉතින් මට සම්බන්ධ මැතිතුමාගෙන මම හමුදාවට බැඳෙන්න ඕනේ නෑ. මං කිල්ලෝච්චි රැස්වීමකට ගියා. එතන ඉඩම් නැති උනේ ආගේ තියෙනවා. දැන් මේ ඉඩම් අතහරින තව මාස දෙක තුනකින් අතහරිනවා. මේ මිනිස්සුගේ බයක් තිබුණා මේ ඉඩම් අතහරිනවද නැද්ද කියලා. ඒ පාර එතනදී සිද්ධියක් නොෙන්න එතුමා නෑ ප්‍රශ්නයක් නෑ කියලා එතන ඇතුළු වුණා. ඇතුළු නැන්ද හමුදාවේ යන්න ඉඩ දුන්නා. නවත්තන්න ගිහින් වෙඩි තියන්න ගියේ නෑ. කෙලිම ගියා ඒ ඉඩමට ගියා. ඒක දිහා බලලා ආපුවා මං යක මං එතන ගියේ නැත්තම් සිද්ධියක් ඇති වෙනවා. එච්චරයි. ඉතින් මේ LTT කාර්යයද සම්බන්ධ? හෂ්ටප් කියන්නේ කොහොමද විපක්ෂ නායකයා? මං හිතන්නේ පාර්ලිමේන්තු යුතුයකමක් තියෙනවා. කැඳවලා අහන්න මේ පුවත්පත් වලින් මොකද්ද මේ කරේ කියලා. මොකද හෂ්ටප් වෙලා තියෙන්නේ? කඩාගෙන ගියේ නෑ. එවනෝ තියෙන්නේ මේ අයිලන්ඩ් පත්තරේ ශමීන්ද්‍ර ෆර්නෑන්ඩෝ කියලා දෙන LTT revival bid confirmed. TNA youth leader arrested. LTT නැති වෙලා තියෙන ආපහු එන්න බෑ. කොච්චර ඇඬුවත් ඕක එන්නේ නෑ. ආපහු එනවා නම් අපි හෙටන් මහින්ද රාජපක්ෂ ජනාධිපති නඩු දාන්න මේක හරියට ඉවර කරේ නෑ කියලා කිව්වේ විදියට. ත්‍රස්තවාදී ආපහු LTT එක ඉන්න අයට ආපහු ත්‍රස්තවාදී ඇති කරන්න ඉඩ දෙන්නේ නෑ. කොහොමද ශමීන්ද්‍ර ෆර්නෑන්ඩෝ මේවා දැනගත්තේ? එයාගේ බුද්ධියංශයේ ඉන්න යාළුවෙක් එක්කද? හැම වෙලෙම බුද්ධියංශය දෙන්නේ තුන් දෙනෙක් ඉන්නව කරන්නේ. ඕකනේ වෙලා තියෙන්නේ. මේ බුද්ධියංශය දේශපාලනය කරන්නේ නැතුව හරියට බුද්ධිය වැඩ කරා නම් මේ යුද්ධය ඔය අවුරුදු 3-4ක 2-3කට ඉස්සෙල්ලා අවසන් වෙනවා. මම බුද්ධියංශයේ ප්‍රධානියාගේ තහන්න යනවා මේ මොකද්ද ඔයගොල්ලෝ තියෙන කරුණු කිය. මම කියනවා මම චමින්ද පෑ 12ක් දෙන්න පා 24ක් දෙනවා. තමුන්නාංශ දන්නවනේ LTT එක සම්බන්ධ වෙනවා කියලා. කරුණාකරලා පොලිසියට ගිහින් දැම්මම කට උත්තරයක් දෙන්න. මොකද පොලිසියේ මේ විභාගේ හැර වෙන එකක් නැහැ. ඒක කරන්න බැරි නම් මං අයිලන්ඩ් එකේ කතරුත් මෙයක් දෙන්නම කැඳවුණා. මේ ඔක්කොම කැන්ටිය කැඳවුණා. මේ සෙල්ලම ගෙනියන්න බෑ. දෙමාපිය විරසකෙන් දරුවෙක් තනි වෙයි.